රයිට් අර ඉස්සරලත් අහලා තිබ්බ එක කෙල්ලෙට හිත ගිහින් තියෙන්නේ මම දැන් මොකද කරන්නේ ફોකස් ඩ්‍රොප් වෙලා කියලා. අර මම කලින් කිව්වාගේ ওই තමා පිරිහීමේ දොරටු හතරෙන් එකක්. හරි. ඒ ආදර සම්බන්ධතා කියන්නේ ඒතර ගැහණු පිරිමි දෙගොල්ලටම ගැලපෙන විදිහට ආදර සම්බන්ධතා තියෙනවා නම් ඒ ලෙවල් කාලේ පිරිහීමේ දොරටු වලින් එකක් ඒක. හරිද? ඒ කියන්නේ අර ඔයාට ලකුණු 100ක් ගන්න පුළුවන්කම තියෙද්දි ලකුණු 80ක් වගේ ගන්න වැඩක්. ඒකක් එනවා. හැබැයි ඉතින් අපරාධයක්. හරිද? ඊළඟට පාප මිත්‍ර ඇසුර. හරි නරක යාළුවා ඇසුරු කිරීම. මම කියලා දෙනවා නරක යාළුවෝ කියලා જાතියක් නැහැ. යාළුවා නරකයි කියලා ඒ යාළුවා දන්නෙත් නැහැ. ඒ කියන්නේ එයා අධ්‍යාපනයට බාධාවක් වෙනවා කියලා එයාටවත් ඒක තේරෙන්නේ නැති යාළුවෝ ඉන්නවා. හරි අහිංසකයි. හරි අර ඕපන් හරි සුහද සුපිරි ෆිට් යාළුවෝ පන්තියට ඇවිල්ලා කයියක ගහ ඉන්නවා. පාඩම් කරද්දි නිකන් විකාර වැඩ කර කර ඉන්නවා. ඒ පොරට තේරුමක් නැතුව. එතකොට ඒක තමයි මම පාප මිත්‍ර ඇසුර කියන්නේ. ඒකින්ද කෙලවෙනවා. දෙන්නටම කෙලවෙන්නේ. යාළුවාටයි ඔයාටයි දෙන්නටම කෙලවෙන ඒකින්ද. ඊළඟ එක තමයි මේ සුරාව. ඔය ලෙවල් කාලේ තියෙම පන්ති කට් කරලා එක එක දේවල් වලට හුරුනොත් නන්නත්තර ඒක ලොකු අර ආදර සම්බන්ධතා වලට වඩා හපන් ඒක හරිද ඉවරයි නන්නත්තරම් වෙනවා ඊළඟට මේ සූදුව විතර මම කියන්නේ මේ ගේම් ගහන්න බැහැ වෙන එක සහ ගෙදරින් සල්ලි ඉල්ලගෙන වෙන වැඩවලට සල්ලි යොදවන එක සමහරලාට ඒක එක බෙටිං සයිට්ස් වලට එහෙම ඔට්ටු දාන ඒවාට එහෙම වෙනවා ඉවරයි නන්නත්තරයි එතකොට ළමයි අර ඔය මම කියපු දේවල් හතර තියෙනවා නම් ඔයාලට 120 සිට ඉහළට කෙලවීම වෙනවා. අඩුම 120ක්වත් කෙලවෙනවාමයි හරිද? ඔය පිරිහීමේ දොරටු හතරෙන් එකක් තියෙනවා නම් 120ක්. ඒතර හතරම තියෙනවා නම් හිත හදාගන්න හරි. ඒවා අයින් කරගන්න දැන්. ඒවා අයින් කරගෙන වැඩට සෙට් වෙන්න නැත්තම් ළමයි ලොකු හානියක් වෙන්නේ. මොකද මේ ඔයා මේ ඇත්තම සෙල්ලම් කරන්නේ ඔයාගේ මොකද්ද? අනාගතෙත් එක්ක හරිද? ඔයාගේ අනාගතේ ඔයාට වෙන කවුරුත් හදලා දෙන්නේ නැහැ. ඔයාලා හැමෝම දක්ෂ ළමයි. ඔය හරි ගයිඩ් එකක් නැති ඉඳ තමයි අවුල් වෙලා තියෙන්නේ. හරි. දැන් මේ වැරදි අඩුපාඩු ඔක්කොම හදාගෙන වැඩේ කරන්න පුළුවන් තරම් ළමයි සෝෂල් මීඩියා අයින්ම කරලා දාන්න. සෝෂල් මීඩියා අයින් කරලා වැඩේට සෙට් වෙලා බලන්න පුතුම නිදහස් හරිද? වැඩේ මාර නිදහසේ කරන්න පුළුවන් ඔයාලට පට්ට සැහැල්ලුයි. අර කියන්නේ නිදිමතවල ගතිය අවුලක් තියෙනවා නින්ද නිකන් නිදාගත්තම මහන්සි වගේ කියන්නේ නිදාගෙන හැරුණා මහන්සි වගේ එක එක කතන්දර ඒව ඔක්කොම නැති වෙනවා. ඇස් පෙනීමේ දුර්වලතා, ඇක්සි දෝෂ, ඔළුව රිදීම් ප්‍රශ්න සියල්ල නැති වෙනවා වගේ මේ ෆෝන් එක අයින් කරාම ෆෝන් එක දැන් අයින් කරනවා දැන් ඔන්ලයින් ක්ලාස් එකනේ අනිත් වෙලාවල් වල ඒව අයින් කරලාමයි වැඩ කරන්නේ. එතකොට මේක හරි ලස්සනට කරගෙන යන්න පුළුවන්. හරි පට්ට නීට් එකට කරගෙන යන්න පුළුවන් එකක්. හරි. ඔයාලා හැමෝටම පුළුවන් ඒක හිත හදාගෙන කරන්න. යම් පාලනයක් සහිතව මේ දවස් ටිකේ වැඩ කරන්න. හරි.